ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලා Hello guys, ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි අපේ honeymoon tour එක තමයි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. පේනවා නේද? ඉතින් මගේ හබි කොච්චර ලස්සනට මගේ room එක cute විදියට decorate කරලා තියනවාද කියලා. ඉතින් ඇත්තටම මේක හරිම cute, ලස්සන surprise එකක්. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති අපි මේ ඉන්න hotel එක මොකක්ද කියලා. ඉතින් අපි honeymoon එක යන්න අපි select කරගත්තේ ගෝල් වල තියෙන ලස්සන hotel එකක්. ඉතින් අපි දෙන්න ගොඩාක් බලලා තමයි මෙන්න මේ hotel එක select කරගත්තේ මේ. ඉතින් guys මේ hotel එක තමයි ගෝල් වල තියෙන ඩිමෝඩා බුටික් hotel. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරිම calm background එකක් තමයි තියෙන්නේ. මම හිතන්නේ එක මේක honeymoon couple එකට අපි දෙන්න විතරමයි හිටියේ. තව foreigners ලා වගේක් හිටියා. එච්චරමයි හිටියේ hotel එකටම. ඇත්තටම හරිම නිදහසේ ඔයගොල්ලන්ට කාලය ගත කරන්න පුළුවන් මේ hotel එකේ. ඉතින් honeymoon couple එකට යන්න ගැලපෙනම hotel එකක් තමයි මෙන්න මේක. ඉතින් ඔයගොල්ලෝ බලන්නේ මොනවද මේ කියලා කුරුටු ගීතස කියලා නෑ කුරුටු ගීත නේ මේ තමයි hotel එකට ආපු අය leave reviews hotel එක ගැන. ඉතින් අපිත් කියෙව්වා අතරම ගොඩාක් හොඳ reviews තමයි hotel එකට ලැබිලා තියෙන්නේ. ඉතින් husband නම් දැන් wedding එකේ ආගේ තොරතුරු කතා කරනවා යාළුවෙක් එක්ක පේනනේ. එයානම් බාරටම call එක. ඉතින් මෙන්න මේක තමයි swimming pool එක. ඉතින් ඇත්තම ලස්සන pictures ගහලා තියෙනවා මාරම calm vibe එකක් යන විදිහට තමයි guys මේ hotel එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් අපි මේ පල්ලෙහාට ආවේ දැන් අපේ breakfast එක ගන්න. ඉතින් ගොඩක් late වෙලා තමයි guys තියෙන්නේ. මොකද අපි දෙන්නා නැගිටිනකොට පරක් වුණා. 9ත් පහ වෙලා තමයි අපි breakfast එකට ආවේ. ඉතින් guys මේගොල්ලන්ගේ menu එක තමයි India pan roti තමයි breakfast එකට තිබුණේ. මාරම රසයි මේගොල්ලන්ගේ can. ඉතින් ඊළඟට අපි ගියේ pool එකට. ඉතින් කෙනෙක් පේනවානේ සීතලේ ගෙහි දෙපාන්දර pool එකට බැස්සා. ඉතින් අපි දෙන්න. ඉතින් ඇත්තටම මේ hotel එකට මම ඔයගොල්ලන්ට කලින්ත් කිව්වනේ හිටපු එකම honeymoon couple එක තමයි අපි දෙන්න. ඉතින් අපි දෙන්නගේ freedom එක හොඳටම enjoy කළා. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා ඉදිමිහිතක් පිරුපින් රන් රහසින් හෙමින් නදවිම සිහිනෙන් ඔබ සොයන්න मैं आज भी हेरन भरत हूँ फुल ले बोल पट्टी हाँ उसको फोटो उठाना फ्लैश හැම වීඩියෝ එකේම ඔයා විතරයි ඉන්නේ. මම නෑ මාව වීඩියෝ ගන්න ඉන්නේ. මට එන කම ජුගන ඔයා වීඩියෝ කරගන්න ඕනේ. කොහෙද මට වීඩියෝ කරන්න තමයි. අපි දැන් පෑ YouTube channel එක. ඉතින් guys අපි දෙන්න කියව ඔන්න ගියා අපි දෙන්නගේ ලන්ච් එක ගන්න. ඉතින් ලන්ච් එක අපි එළියෙන් තමයි ගත්තේ. බීච් එක අයිනේ තියෙන චූටි රෙස්ටොරන්ට් එකකින් තමයි අපි ලන්ච් එක ගත්තේ. ඉතින් ආයෂ් නම් කෑවේ rice and curry. මම ඉතින් rice and curry කන්න කැමති කෙනෙක් නෙමෙයි guys. ඉතින් මම ගත්තේ fried rice. ඉතින් මෙතන බීච් එකේ view එකත් බලන ගමන් අපි දෙන්නගේ ලන්ච් එක රස විඳා. ඊළඟට අපි දෙන්න ගියේ golf fort එකට. ඉතින් golf fort එක ගෝල් වලට ඉතින් honeymoon යනවා නම් golf fort එක කියන අපිට අමතක කරන්න බැරිම තැනක් නේ guys. ඉතින් අපි දෙන්නත් ගියා. හවස එන කාලෙන් golf fort එක පැත්තේ රවුමක් ගහලා එන්න. ගෝල් වලට honeymoon ගියපු couples ඉන්නවා නම් ඉතින් ඔයගොල්ලෝගේ experience උත් අපිට comment කරන්න. ඉතින් ගෝල් වලට යන්න ඉන්න කෙනෙක්ට honeymoon වලට ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි දෙන්න හිමීට ඇවිදගෙන ගියා golf fort එකට. ඉතින් පේනවනේ guys මම එයාවත් එක්ක වීඩියෝ කර යනවා. මා වීඩියෝ කරන කවුරුත් නැහැ. දුකයි. පේනවනේ එයා ඉතින් අවට පරිසරයේ තමයි වීඩියෝ කර යන්නේ. හැබැයි මම වීඩියෝ එකක් ගන්නකොට පටස් ගාලා මූණ දානවා. ඉතින් උලම් පාර හරිම සැරයි. මේ මං හිතන්නේ ටයිම් එක හවස 4ට 5ට වගේ තමයි අපි දෙන්න ගියේ. මොකද ගොඩාක් රෑ වෙනකන් හිටියේ නෑ. එතකොට ෆොටෝ එකක්වත් ගහගන්න බැරි වෙනවනේ කියලා හබී කිව්වා ඉක්මනට යන් කියලා. දැන් නම් මේ කළුවර වැටිගෙන තමයි එන්නේ.
ඉතින් මේ ටයිම් එකට ටිකක් සෙනග නම් ඉන්නවා ගෝල් ෆෝට් එකේ. දැන් වීඩියෝ එක ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සෙනග කොච්චරක් ඉන්නවද කියලා. පේනවනේ ෆොරිනර්ස්ලා එහෙම ගොඩ දෙනෙක් ඇවිල්ලා තියෙනවා ට්‍රැවල් කරන්න. ඉතින් මේ වගේ ලයිට්ස් දාගෙන එනකොට තමයි ගයිස් ගෝල් ෆෝට් එක මාරම ලස්සන. ඒ කියන්නේ ටිකක් රෑ වේගෙන කළුවර වැටිගෙන එනකොට තමයි හරිම ලස්සන. ඉතින් අපි දෙන්නත් එක්ක chat එකක් දාගෙන ඔන්න ඔහේ කැරකි කැරකි අපි දෙන්නත් ගියා ඉතින් ඉස්සරහටම. ඉතින් ඉස්සරහට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති TikTok වීඩියෝස් වලින් එහෙම මේ දවස්වල ගොඩාක් ෆේමස් රෙස්ටොරන්ට් එකක් තියෙනවා ගෝල් ෆෝට් වල. තනිකර අර ස්විට්සර්ලන්ඩ් වගේ පොඩි ලුක් එකක් එන විදිහට. ඒ කියන්නේ හොඳ ග්‍රීන් ලෑන්ඩ් එකක් තියෙන රෙස්ටොරන්ට් එකක්. ඉතින් එතනටත් ඔයගොල්ලෝ අපි ඉක්මනට එකගෙන යන්න. ඉතින් මේ තමයි ගෝල් ෆෝට් එකේ රැට. ඉතින් ප්‍රී ෂූට්ස් එතකොට ෆොටෝ ෂූට්ස් හැම දෙයක්ම වගේ මෙතන අපි යන දවසෙත් අපි දෙක ප්‍රී ෂූට් එකක් කරනවා. ඉතින් ඇත්තටම මාර්ම ලස්සන ප්ලේස් එකක්. ඉතින් නයිට් එකට මේ ලයිට්ස් එක එන වයිබ් එක කියලා නිම කරන්න බෑ ගයිස්. ඉතින් ගෝල් වලට මේ වගේ ගෝල් ෆෝට් එකට නයිට් එකට ඇවිදින්න ගිහින් තියෙන අය දැකලා ඇති. හරිම කාම් වයිබ් එකක් තියෙන ගයිස්. ටිකක් ක්‍රවුඩ් එකේ හිටියට තමන්ට නිදහසේ එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් දැන් නම් කළුවර වැටිලා තියෙන්නේ හොඳටම. ඉතින් අපි දැන් මේ හුලම් පාරත් එක්ක බීච් එකකින් එන අතල් එකේ පොඩ්ඩක් ඉස්සරහට ගියා. ඔන්න තියෙනවා මං කිව්ව සර්ප්‍රයිස් එක. ඉතින් උගලන්ට ග්‍රීන්ලෑන්ඩ් එකක් නම් මෙතන දැක ගන්න හම්බෙන එකක් නෑ. මොකද අපි රෑ වෙලා තමයි ගියේ. හැබැයි දවල්ට ගියොත් නම් ඔයගොල්ලන්ට ස්විට්සර්ලන්ඩ් වල එන ෆීල් එක ගන්න පුළුවන් වෙයි. හැබැයි මම දෙක සමහරු කමෙන්ට් වල දාලා තියෙනවා මේ එහෙම එච්චර වයිබ් එකක් නෑ නේ කියලා. මේ ඒක ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඕනේ. මොකද අපිටත් මොකුත් කියන්න බෑ. අපි දවල් දැක්කේ නැහැ එතන. ඉතින් අපිත් දැක්කේ රෑනේ. අපිත් දැක්කේ ලයිට්ස් දාලා තිනකොට අපි ඒ ටික විතරයි දැක්කේ. ඉතින් අපිත් අයිස්ක්‍රීම් එකක් කාලා ෂේප් එකේ ආවා ඉතින්. ඉතින් දැන් අපි දෙන්න මේ යන්නේ අපි දෙන්න කාර් එක පාක් කරපු තැනට. ඇත්තම කිව්වොත් ගයිස් කාර් එක පාක් කරපු තැන මතක නැහැ අපි දෙන්නටම. අපි දෙන්න දැන් මේ හොයාගෙන යනවා. මොකද ගෝල් ෆෝට් එක ඇතුළට ගියා කියන්නේ ගියපු අය දන්නවා කරකෝලා තැරියා වගේ තමයි ඉතින්. ඉතින් හොයාගෙන අපි දැන් මේ යනවා කාර් එක ගොඩාක් දුරින් පාක් කරලා තමයි ගයිස් අපි ආවේ ඇවිදින්න. ඉතින් මං කියවනේ ෆොරිනර්ස්ලා එතකොට ගොඩ දෙනෙක් ඇවිල්ලා තියෙනවා ට්‍රැවල් කරන්න. ඉතින් රෙස්ටොරන්ට් ගොඩාක් තියෙනවා මෙන්න මේ ගෝල් ෆෝට් එක ඇතුලේ දෙපැත්තේ පාර දෙපැත්තේ ගොඩාක් රෙස්ටොරන්ට් තියෙනවා. ඉතින් මේක ෆොරිනර්ස්ලාම ඒම් කරලා තමයි මේගොල්ලෝ මේවා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඔන්න ෆයිනලි අපි දැන් ආවා අපි දැන් හොටෙල් එකට. ඉතින් ගයිස් මට ඔයගොල්ලන්ට පෙන්වන්න බැලුණානේ අපේ රූම් එකට පේන view එක මොකක්ද කියලා. මෙන්න මේක තමයි රූම් view එක. ඉතින් අපි sea view එක තමයි ගත්තේ. sea view එක තියෙන රූම් එකක් තමයි අයිෂ් බුක් කරලා තිබුණේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවානේ අතරම මාර්ම ලස්සනයි. ඉතින් මෙයා නම් තාම නිදි. ඉතින් යා නිදි අතරේ මම ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන ඉඳ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ලස්සන. ඉතින් ගයිස් අපේ හනිමූන් ටුවර් එක මෙතනින් ඉවර නැහැ. අපි ඊළඟ දවසේ ගියා දවස් දෙකක් මේ හොටෙල් එකේ ඉඳලා ඇල්ලට. ඉතින් ඇල්ලේ හොටෙල් එකක් බුක් කරලා අපි ඒකට ගියා ඊට පස්සේ. ඉතින් ඒකේ වීඩියෝ එක මේ වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එක විදිහට අපි අරගෙන එන්නම්. ඒ වගේම ගයිස් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ හොටෙල් එක අපිට ඔයගොල්ලන්ට 100ක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේ හොටෙල් එකේ ඉන්න ස්ටාෆ් එක මාරම හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා. ඇත්තටම අපි මාරම සැටිස්ෆයි. ඉතින් ඔයගොල්ලොත් හනිමූන් එකට යන්න ඉන්නවා නම් ගෝල් වල තියෙන ඩිමෝඩ බුටික් හොටෙල් එකට යන්න try කරන්න. ඇත්තටම හොඳ කස්ටමර් සර්විස් එකක් ඔයගොල්ලන්ට ඒගොල්ලොන්ගෙන් අරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ සෙකන්ඩ් ඩේ එකේ අපි දැන් රෙඩි වෙලා ඉන්නේ යන්න ඇල්ලට යන්න. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවා. ඇත්තටම කියන්න වචන නෑ ගයිස්. මාර්ම රහයි බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් අපි දෙන්න නිදහසේ කාලා බීලා ඔන්න දැන් ඇල්ලට යන්න තමයි හදන්නේ. ඉතින් බදුල්ල බලා පිටත් වෙන්න තමයි අපි දැන් හදන්නේ. ඉතින් අපේ මේ වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එකෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපි ඇල්ලේ ගිහිල්ලා මොනවද කළේ. එතකොට තව කොහෙටද ගියේ. අපි අයිෂ්ගේ යුනිවර්සිටි එකටත් ගියා. ඉතින් මේ වීඩියෝ බලන්න ඕන සෙකන්ඩ් පාර්ට් එකත් එක්ක එකතු වෙන්න.